So happy and surprise. Hi guys, කොහොමද ඔයාලට? ඔයාලගේ යාළුවා නෑ අද vlog එක කරන්නේ මම. මාස 6කට කලින් අපි දෙන්නම ලංකාවට ගියා. ඊට පස්සේ ඉතින් දැන් මාස 6කට පස්සේ තමයි අද එයා මෙහෙ එන්නේ. ඉතින් අද ස්පෙෂල් දවසක්. මම දැන් මේ ඩෙකොරේෂන් කරන ගමන් ඉන්නේ. එයා දන්නේ නෑ මම අද එයා හිතා ඉන්නේ මම වැඩ කියලා. හවස එයාපෝට් එකට යන්න ඕනේ එක්කෙන්න. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ මේ වීඩියෝ එකේ කියලා. ගයිස් ඉතින් මට පොඩ්ඩක් පැටලෙනවා මොකද මම පළවෙනි පාර තමයි අද ඩබින් කරන්නේ මේ වීඩියෝ එක. දැන් ඩෙකොරේෂන් එක නම් කරලා ඉවරයි. දැන් මෙතන තෑගි පෙට්ටියක් තියලා හැම එකම බොක්ස් එක arrange කරලා ඔක්කොම දැන් ලෑස්ති කරලා තියෙන්නේ. මම හවසට දැන් එයාපෝට් යන්න ඕනේ එක්කෙන්න. දැන් එයා ස්පෙෂල් සර්ප්‍රයිස් වෙන gift එකකුත් තියෙනවා මේක ඇතුලේ. අපි බලමු එයාවට පස්සේ කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. දැන් ඔක්කොම ඩෙකොරේෂන් කරලා ඉවරයි. මම හිතාගෙන ඉන්නේ කේක් එක මේ බොක්ස් එක උඩින් තියන්න. කේක් එකකුත් ගෙනල්ලා තියෙන්නේ. දැන් මම එයාපෝට් යන්න ලෑස්තිලා ඉන්නේ. මම දැන් එයාපෝට් එක ඇතුළට යන ගමන් ඉන්නේ. මම දැන් එයාපෝට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මල් පොකුරුකුත් ගත්තා. ෆ්‍රෙෂ් මල් එක. නැත්තම් ඉතින් ඉදලා ඉවරයි. දැන් ඉතින් එනකම් බලාගෙන ඉන්නවා. අපි බලමු ආවට පස්සේ කොහොමද මාස 6කට පස්සේ දැනෙන හැඟීම කියලා. ඔන්න ගයිස් එයා එනවා. මාස 6කට පස්සේ තමයි ඉතින් අපි හම්බෙන්නේ. ඉතින් මේ වෙලාවේ මාරම සතුටුයි මාරම හැපි. ඒ වුණාට ඉතින් ඉස්සරහට ඉතින් කලක් කියලා ඉන්න හම්බෙන්න ගන්න නැහැ. හායි යාළුවනේ. ඉතින් ඔන්න මාස 6කට පස්සේ මම ආයෙත් ඩුබායි වලට ආවා. ඉතින් මට ෆ්‍රෙෂ් මල් එකකුත් අරගෙන හස්බන්ඩ් ඇවිල්ලා තියුණා එයාපෝට් එකට මාව ගන්න. මට මාරම සතුටුයි. ගෙදර අය දාලා ආපු දුක නැති වෙලා ගියා හස්බන්ඩ් දැක්කට පස්සේ ඇත්තටම. ඉතින් දැන් අපි යන්නේ අපේ චූටි ගෙදරට. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම මට සර්ප්‍රයිස් එකක් තියෙනවා. දෙනක් ඉන්නවද දන්නේ කොහෙද? හැංගිලා. නෑ කවුරුත් නෑ. අනිවාර්යයෙන් ලයිට් එක දාන්න. So happy and surprise. ඉනාන් යනවා යන්න එන්න. යොම්මේ දන්නේ නැද්ද? දොන්නේ කොහෙද 29 එනවා කියලා කිව්වේ මම කිව්වා එන්නම් කියලා මට එක්කගෙන යන්න happy birthday එකයි welcome එකයි ඔක්කොම valentine එකයි තරම් කියලා මොකද්ද? සර්ප්‍රයිස් වෙන්න යන්නේ. කොහෙද මේක අරින්න තියෙන්නේ? සර්ප්‍රයිස් වෙන්න යන්නේ අම්මට සිගොට්. ඉන්නවා අපි සර්ප්‍රයිස් වෙන්න ගත්තොත් සර්ප්‍රයිස්. තරම් වෙන්නේ
ෆ්‍රයි එකක් තව එයා ප්‍රයක් ගෙන. තව එයාප්‍රයි එකක් වගේ. ඔයා මේ එමින් පණ්ඩිත කපන්නේ. නැතුව මේව ඇතුළේ කරන්නේ. දිනන කැපිලායි. මේ මගේ එයාප්‍රයි එකේ බොක්ස් එකද කොහෙද? ඔව්, මට ඒක. මතක නෑ ඒක. එහෙම තමයි ඉතින් එහෙම දාන්න ඒක ඕනේ. සුදු පාමිනේ. බලංගට ටිකක්. ඔව් ඒවට නැහස මේ මොකද්ද? වීඩියෝ කරනවද? ඔව් වීඩියෝ කරලා. ලස්සනයි. දැන් මට ටැග් ගෙනල්ලා ඒක ලස්සන. මට නැද්ද ටැග්? යකෝ. ඔයාට දෙනවා. මේ බෑග් එක නම් quality. ඒ හරිය මේ නෑ නෑ පිළිලි අපිට මේ ඕඩර් කරද්දී එහෙම තමයි මේ වෙනවා. මේ මේක නම් පට්ට ලස්සනයි ඈ. මේ මම මේකත් මම ගන්න හිතාගෙන හිටියේ. දැන් හරි. දැන් හරි. ඉතින් පැකට් එකක් තියෙනවා. අර ඒකේ අර අනේ ඒක නම් මරුවනේ. මේ ඉතින් චීස් නේ. චීස් නේද? ඔව්. මත්තන් අතරම මේක නේද? ගන්න. හරි. තේ අවුරුදු ආය ටික දවසකින් ගිහලා මාස 6කින් නෑ මටත් හිතෙන ලංකාවට යන්න. ලංකාවට ගිහින් මාස 6කින් ඉන්න. ආපහු පන්තම්. එනේන සැරේට ගන්න. මට මේව පරිස්සමට යන්න බෑ. ස්මාර්ට් එක. මම Apple එක නම් ඉච්චර. එන්න චරින්ද. කැඩිලා ගියාද? නෑ නෑ. ස්මාර්ට් වොච් එක. මෙච්චරයි තෑගි කිව්වේ. මම හිතුවා මේක ඩේලි මිල්ක් මම පැරස කන්නේ ඒ කියන්නේ වෙලා මට ඕන යන්නකෝ. මේ මොකද්ද සුනාපා එකක් වෙන්න ඕන. කුනාෆා මේ ඩුබේ ඩුබයි චොක්ලට්. මේ ඔරිජිනල් එකද? ඒ සොකක් කඩකින් නේ. කුනාෆා මම මෙයාට කිව්වා චොකලට් මට ගෙනත් තියන්න එපා මට කුනාෆා එකක් විතරක් ගෙනත් තියන්න කියලා. අකෝ මාරට ඒ මං කබාස්ගේ. හදපු චොකලට්. මෙයා මම මේ ඊට පස්සේ මෙයාට කිව්වා හදලා ගේන්න කියලා කුනාෆා එකක්. බලන්න සර්ප්‍රයිස් කරලා නෑනේ. ඔක්කොම කීපේ තමයි ගෙනලා තියෙන්නේ. නෑ නැහැ. ඕ ෂා. ඒක ලස්සනයි. ඒක උඩට කරේ. ඒ කන මේ- වීඩියෝ එකකුත් ගන්න පස්සේ. ඔව් පස්සේ. මමත් යනවා ලංකාවේ අනිවාර්යයෙන්. පා ඒක ඒ පාලු. කසුන් අමාරුවට. ඒකත් හොඳයි. පාලු. ඕගාවත් උන්නේ මේ වගේ. ඔව් ඔව්. තෙමුද? තෙමු. එන්නේ පීට තමයි. තෙමු වල ගන්න. නේද? ඔව් දැන් අර චයිනස් ඇයි අර කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප් මේවට වල මොකද්ද? තමයි අපිට කියන්නේ. එමේ හිටින්. මේ සුවඳයි යන්නේ අරටද? හ්ම් මාර සුවඳයි. මට නංගි මේ අබුඩාබි අපි ඉස්සල්ලාම ආවේ ඒක මතක් වුණා. ඒකට ටොපි චොකලට් ටිකක් ටිකක් ඉදන්නේ තිබුණා. නෑ මං ඒ සුවඳ. ඒක නම් නූල් එක නෝනා තියෙන්නේ. ඒක. 16 එකක්.
මං හිතන්නේ මේවා කවුරුන් දෙන්නත් ඉල්ල ගන්නට පෙට්ටි. නැත්තම් නෑනේ පෙට්ටි නෑ. ඔය පරණ පෙට්ටි ටික එන කරලා ගත්තා. මේකෙන් මොනවද ඕඩර් කරේ? නිරයි මේ මැද කපන්න මේ රයිල. ඔන්නේ seriously මාතුල් ඊයෝ පච්චි අනේ ගලම් මං හිතුවේ නෑ මේ දැන් අග්‍රි කට්ටේ කට්ටඩ් කියට ගන්න නෙමෙයි මට අර මේ කාලයකට තියෙන මොකක් හරි දැක්කම ආස හිතෙනවා. ඔව් ඉතින් මට මේකක් ගන්න ආසාවක් ඇති වුණා. කඩන්න බලන්න. මේක වෙනම ගත්තා නේද ඔපන් කරන්නේ. ඕපන් කරගන්න. වෙනම දැන් ඉතින් මේ අපේ අම්මා හස්බන්ඩ් එවපු කෑම එක. ඒකත් කාලා ඉතින් වීඩියෝ එක අදට ඉවර කරනවා. ජීවිතේට හම්බෙන ලස්සන බැඳීම් හැම වෙලාවෙම පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ළමයි. මොකද අපිට ඒ වගේ බැඳීම් හම්බ වෙන්නේ ජීවිතේටම එකපාරක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ බැඳීම් ඇතුලේ අවංකව ආදරය කරන්න.